කොල්ලන්නට පෙරලන්නට ඕනේ දෙතුන් දිනෙක් නැදුල්ලියේ කොස්දීන් කළුවර කැටෙමි. මගේ නෝනට දෑවැද්දට දුන්න 100 කෙනෙක්. අනේක අල්මරියක් නෙවෙයි ඒක එහෙම් පිටින් ගයක්. අනේ අල්මරියක් නෙවෙයි ඒක එහෙම් පිටින් ගයක්. ලෝක ගොබයනේ කිව්වේ. තොබයා මගේ දැන් ගොඩක් කලාට මහරගමදී හම්බ වුණේ මේ උඩ කොළමාදුවේ ඒක මම ලක්ෂ ගාණක් බංගන්න ලංකාව බලලා දිනවා. ඒකට වයසට ගියාට අපිට අනපාය සිල්වෙම කරපු මම ඉතින් දවසක් මම ඕස්ට්‍රේලියාවේ අපි යාමේදී මමයි සරච්චන්සෙල්ලා අපි ඔක්කොම ඉන්නේ. ඉතින් මම එතකොට ධර්ම යුද්ධයේ එක ෆිල්ම් එකේ ෂූටින් මේ මාතලේ මට කෝල්ලයක් කියනවා මචං මම නම් ගමු කියන්නේ ඒක ඔස්ට්‍රේලියාවේ යාළුවා මම අපේ වයිෆ් කී තාත්තා නැති වෙලා කිව්වා දැන් මචං මම එන්නේ කොහෙද බයින්නේ එන්නේ කොහෙන්ද ඔය ධර්ම යුද්ධයේ ෂූටින් මචං මට එන්න නැහැ මට ඔබගේ උදව්වක් ඕනේ මොකද එයා මැරෙන්න කලින් නිරුමක් කියලා කියනවා. එයා මැරෙන මොහොතේ සසර වසන තුරු සින්දුව දාන්න ඕනේ. වනාමුරේ රාජා සින්දුව කියන්න ඕනේ. ඒ වගේ මේ ආදරේ උණුසුම ළඟ හිට දැනෙන්නේ නැහැ. එහෙම සින්දු 7ක් එයාගේ මරණ ඉස්සරහා කියන්න ඕනේ කියලා. කොහොමද ඉලු කරනවා මරණ ඉස්සරහා සින්දු කියනවාද කියලා. නෑ මට ඒ තාත්තයි කියලා එකක් මතයි වයිත් මට කියනවා කුමාරට කියන්න කුමාරනේ මාළුකට යන්නවා තාත්තා. පස්සේ දුබේට කොල්ලයක් දුන්නා. පොඩි වෙලම් මචං මරණ කියලා සින්දු කියන ඵලයක යන්න බඩිය මාව කඩේ යවන්නද හදන්නේ. සාමාන්‍ය කාලේ පිළිපෙළ 5000ක් වගේ තමයි පොඩි වැඩට 2000 3000 ගන්න. අනේ කො 25000 මචං පිට 25000ක් හම්බෙන්නේ. 25000 සින්දුවත් පනානුරේ රාජයි කියන්නේ රඝුපති රාගන් රාජාරා බොරුවක්ද මේ කරන්නේ මම ලනුවක් නෙමෙයි වෙන නම්බර එක ඌ කතා කරලා ඒ කියන සින්දු ටික බලාගෙන ගිහලා කියන්නේ තබ්ලකාරෙක් හොයාගන්න කිව්වා. එකෙක්වත් දෙන්නේ නැලු තබ්ල ගහන්න ඒ ඉතින් මම ඒවල සින්දු ගහන්න බෑනේ. පස්සේ මචං මං අපේ යාළුවේ গিitar ගාන මල්ලිගෙන මං එයාව අල්ලගත්ත වැඩේට එයාට গিitar එකෙන් ටක්ටන් දාලා গিitar එක අරගෙන පොඩි බෙරේ කෑල්ලට මං ඌට කියලා ගහගන්නම් මම ට්‍රිපිනේ ගාලා යන්නම් කියලා කිව්වා. මම මේ ටක්කල වැඩේ කරපන් ඒක. මේගොල්ලෝ ගියා දැන් ජයරත්නයකට යනවා. උඩ සෙනග පිරිලාද දැන්. දැන් යාට බයස් පින මරණයක් මරණයවලස්සේ සර්පිනාරන් යන බෑ. පිටේ මුදල සුදු රෙද්දක් කරගෙන ඇවිල්ලා. සුදු රෙද්දෙන් මේ සර්පිනායක වහලා දැන් මෙන්න මෙච්චර සර්පිනායක අර গিitar එකත් සුදු රෙද්දකින් දාගෙන එන්නේ සර්පිනායක අරන් යනවලු යනකොට වටපිටේ ඉන්න මිනිස්සු පොඩි ළමයෙක් මරණයක් වගේ යනවා නැත්තේ කියලා පොඩි අයි පෙට්ටියක් වගේ චූටි ළමයෙක් මරණයක් කොල්ලනේ සර්පිනාය ගියාම කට්ටිය ඇවිල්ලා ඕමින හම්දුරෝ පාසු කොල්ල දෙනවා ඊට පස්සේ හම්දුරෝ ටික ඇසින් දැන් අපේ කොහරි නෝන යාත් එකන බොඩි එක අනික කැප් එකක් දාලා සන්ග්ලාස් එක දාලා බොඩි එක කියන්නේ ඒ හරි ජොලි පොරක් වැරලා තියෙනවා. ඉතින් යාගේ ඉස්සරහ දැන් සර්පිනාය කියන්නේ දැන් මිනිස්සුස් සින්දු කියන නෝන අපේ ඔස්ට්‍රේලියාවේ යාළුවෝ දැන් අපි බරල්ල කනත්තර කියලා මිනිහ වල්ලන කම්ම ওই සින්දු 7 කියන්නේ වල්ලුවට පස්සේ මම කොල්ල දෙන්න දැන් හරි දැන් ඉවරයි කියලා කිව්වා. හරි කියලා දැන් ඉතින් මේ සින්දු පටන් ගත්තට පස්සේ ඉතින් අනිත් තව මංගල කටළු පෙට්ටි වහනවා යාන් සින්දු ටික එන්නේ දානවා ඉතින් ඔන්න බොඩියක් තරන් යනවා. යා බොඩි ආරත්න කියලා පුටු බස් කරන කට්ටියත් තස් කරා දැන් ඉන්නේ গিitar ගහන එක්කෙනයි දොම ගාවත් විතරයි ඉතින්
දැන් කෝල්ලක් එන්න එපා වැළුවට පස්සේ කෝල්ලක් එන්න එපා මේ නවත්තන්න කියලා එතකන් කියනවා. එතකන් දැන් කියනවා බැරිම තැන කිසි සත්‍යයක් නැහැ මේක දැන් ආරංචියකුත් නැහැ මේම කියනවා කියන්නේ කියන්න කියලා කිව්වොත් කියන්නේ ඊට පස්සේ කෝල්ලන් නිකන් අර පැත්තෙන් අරගෙන මෙහෙම කරලා කියවල සින්දුව කියනවා අම්මා මට ඒන් කෝල් අමත ගුණා මාත්‍ය පොඩ්ඩක් ඉන්න මට මාර්ගකට උත්තර මං දුවලෙන් මං කියනවා ඔස්ට්‍රේලියාව යල්ලෝ දුවගෙන ඇවිල්ලා 25 නෙමෙයි 35ක් තියෙනවා මේ මල්ලි කෝල් ඒ 25න් ඊටාරකාරයට සල්ලි දෙන්නේ ඔයාලට 10000ක් අපිට වාරවලට 10000ක් දුන්නා පොන්න සල්ලි තව උන්නේ සල්ලි එන්නේ කරන සල්ලි දීලා ඊට පස්සේ යකෝල් මම මතක කරලා පැත්තට යනවා කියලා අර ගිටාර ගන්නකොට 10000ක් කොම්බෙලා උගියටත් දැන් අරයත් සල්ලි ගන්න මොකද තකලා යන් අයියෝ උනම් තවසර ස්තර සින්දු දෙක කී ඉදීමු කියලා යකෝ ඔතාගෙන යමන් දැන් ඉතින් ඔය එයා කවුරුත් දැන් අහන්න කෙනෙකුත් නැහැ දැන් අර පොඩි කාටද උඩ 10000ක් අමුඩන්නේ ඕන තව සින්දු දෙක තුනක් කියමු ඉතින් ඒ වෙනතු ඊටසේ වාහනේ තක්කලා තිබිල් කාරෙත් කියලා කියනවා ළඟ හිටවල ඔන්න 10ක් ඒක තමයි ලස්සනම කතාව 10ද දැන් මේගොල්ලෝ යනවා කොහෙද දැන් එයා හොම ගමනිට ඒ කාලේ ඉතින් දැන් යනවා මගේ කාලේ ආනන්දතු ගෝල්ල මාත්‍යට ආනන්දතු ගෝල්ල බෙස්ට් එමුචන් ලෝකෝලා කරගෙන දීපම් මිනිමල් සින්දු කියන කීයක් ගන්නවද කියලා පොල්ලා ගන්න මෙන්න ඕල්ලයක් කරගෙන කොහොමද ගමගාවත් මාත්‍යට ඕ මම සාමාන්‍යයෙන් මරණගේ සාමාන්‍යයෙන්ම සින්දු කියන්න ගාන කීයක් කරද කවුද කියන්නේ අපි මරණ සින්දු කියන්නේ නැහැ ගත්තිබ්බා ඒක මම ඉතිරාරි තව එක්ක කවුල අදිත් ලොග්ගේ මම කමෙන් බත් ගන්න මම මචං අදිත් ලොග්ගේ කතා කරන්නේ ඕ කියන්නේ මචං මේ මරණ වලට සාමාන්‍යයෙන් සින්දු කියන්නේ දැන් කන්න දොඹයට තීරුණා මේක දිගින් දිගට වසන ගෙවල් සින්දු කියන්නේද? ඒක ඕඩර් ගන්න අර කුමාරදිනේ මාදුරු කියලා පරෙක් ඉන්නේ. ඌ තමයි ඕඩර්ස් ගන්නෙ. උගෙන් ගණන් අහලා ඌ කියන ගණන්ට මට දෙන්න. එච්චරයි. කතා දෙලා සෑස් මාසයක් විතර මාතේ තරහ වෙලා හිටිය මේ ඒ සින්දු යුවයි කියලා. අපි එන්නේ සුද්ධ දැන් නැති අපිට නෑයාලු. ඔක තමයි ඉදා වෙච්ච වැඩේ දුමගාවත් මරණ ගෙදරට මරණ ගේක සින්දු කිව්වා.